ගැලපෙන දෙන්නෙක් ඉන්න ඕන එකතු වෙන්න නම්. ඒකනේ හැටි නේද? අපි කැමති පද දෙකක් ළඟ තිබුණා කියලා සංදි වෙන්නේ නැහැ සම්මජ්ජාතිය කවදාකවත්ම. ඒ දෙන්න නියමාකාරයෙන් සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ දෙන්න අතර ගැලපීමක් නැත්තම්. ගැලපෙන අය නැහැ ඉතින් මේ ලෝකේ ඇත්තටම ගත්තොත් එහෙම. ටිකක් වැදගත් පාඩමක්, උවමනාම පාඩමක්, O level වලදීත් ඉගෙන ගත්ත පාඩමක්, සමහරව අමාරු කියන පාඩමක්, අන්තිම මොහොත වෙනකල් අල්ලගත්තේ නැති පාඩමක් සමහර අය. සමහරුන්ට හරීම ලේසි දැක ගමන් පදයක් විසන්ධි කරන්නත්, සංධි කරන්නත් ඒගොල්ලන්ට පුළුවන්කම තියෙනවා. මම මේ පාඩමේ සරලම තැන ඉඳලා සාකච්ඡා කරන්න හදන්නේ. ඕනම බබෙකුට තේරෙන විදිහට මම මේක කියා දෙන්න හදන්නේ. ඒක කියා දෙන්නේ අර සිදසංගර කතෝරයාගේ පාරේත් යන ගම. මොකද එයා කියලා තියෙනවා අපිට සංධි කියන්නේ මොනවද කියලා අහපුවාම එයා කියනවා මේම පෙර පර වනන් දඹදිනුගේ භාෂාව පෙරපර වනන් නිසිවිදිනි ගලපනු සඳ නම්. එයා කියනවා අපිට පෙරපර වනන් නිසිවිදිනි ගලපනු සඳ නම්. සඳ කියන්නේ සංදි නම් වේ. පෙරපර වනන් නිසිවිදිනි ගලපනු සඳ නම් කියලා කියනවා සිදත් සංගරා කතෝරයා. මොකේද? සිදත කියන්නේ සිදත් සංගරාවේ. අපි කියනවා සිදත කියලා. පෙරපර වනන් නිසිවිදිනි ගලපනු සඳ නම්. පෙරපර වනන් පුතේ පෙර කියන්නේ పూర్ව කියන එකයි, පර කියන්නේ අපර කියන එකයි, වනන් කියන්නේ වර්ණ කියන එකයි. වර්ණ කියන්නේ පුතේ පාට නෙවෙයි අක්ෂර වලට කියනවා වර්ණ කියලා. සිංහල වර්ණමාලාව කියන්නේ. නිසිවිදිනි කියලා කියන්නේ පුතා නිසියාකාරව කියන එකයි. සුදුසු විදිහට, ගැලපෙන විදිහට, නිසියාකාරව. ගලපනු කියන්නේ මෙතන සම්බන්ධ කරනවට. ගලපනවා කියන්නේ සම්බන්ධ කරනවා. සඳ නම් කියන්නේ සංදි. නම් කියන්නේ නම් වේ. නම් මොකද්ද සංදි කියන්නේ? පෙරපරවන නිසිවිදිනි ගලපනු සඳ නම්. పూర్ව අපර අක්ෂර නිසියාකාරව සම්බන්ධ කිරීම සංදි නම් වේ. పూర్ව අපර අක්ෂර නිසියාකාරව සම්බන්ධ කිරීමයි සංදි කියන්නේ. මොනවාද මේ పూర్ව අපර අක්ෂර කියන්නේ? මොනවද මේ පෙරපරවනන්? දැන් දෙන්නෙක් ළඟ හිටියට යාළුවෝ දෙන්නෙක් වගේ අපිට පෙවුනත් ඒ දෙන්න නියමාකාරයෙන් සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ දෙන්න අතර ගැළපීමක් නැත්තම්. ගැළපෙන අය නැහැ ඉතින් මේ ලෝකේ ඇත්තටම ගත්තොත් එහෙම. ගැළපෙනවා කියලා එකක් නැහැ නේද නේද? මේ ලෝකේ කවුරුත් එහෙම හරියටම 100%ක් ගැළපෙන්න හැදිලා නැහනේ. නොගැලපීම් ගලප ගන්නවා. එහෙමනේ කරන්නේ. කොහොම නමුත් තමයි මොකක් හරි දෙයකින් ගැලපෙන්නේ නැත්නම් ඒ දෙන එකතු වෙන්නේ නැහැ. සිතුවිලි වලින් හරි ආශාවන්ගෙන් හරි මොනම හරි සමානත්වයක් තියෙන එකට තමයි ගැලපෙන්නේ. මොනම හරි සමානත්වයක් තියෙන අය ගැලපෙනවා. අදහස් උදස් වලින්, සිතුම් පැතුම් වලින් මොනම හරි විදියකින්. මේකෙදිත් එහෙමයි පුතේ මතක තියාගන්න සංදි පාඩමේදී මතක තියාගන්න සංදි වෙන්න නම් තියෙන්න ඕන වැදගත්ම දෙයක් තමයි සංදි වීමට යෝග්‍ය පද දෙකක් එක ළඟ තියෙන්න ඕන. එතකොට සංදි වීමට යෝග්‍ය පද දෙකක් එක ළඟ ඇති විට අපි කියනවා පුතේ මේ මුලින් හම්බ වෙන පදයට අපි කියනවා පෙර පදය කියලා. මේ තියෙන පෙර පදය, මේ තියෙන මුලින් හම්බ වෙන පදය පෙර පදය. ඊළඟට හම්බ වෙන පදය එයාට අපි කියන්නේ පසු පදය කියලා. ඔන්න පෙර පදයයි පසු පදයයි. පෙර පදයයි පසු පදයයි. ඊට පස්සේ මේ බලන්න. මෙන්න මේ පෙර පදයේ අග පුතා මෙන්න මෙතන මේ බලන්න. පෙර පදයේ අග මේ මෙතන අකුරක් තියෙනවා. පෙර පදයේ අග අකුරක් තියෙනවා. මතක තියාගන්න අන්නේ පෙර පදයේ අග තියෙන අකුරට කියන්නේ අපි මොකද කියන්නේ? పూర్වාක්ෂරය කියලා කියනවා. పూర్වාක්ෂරය අන්න පෙරවන මේ පසුපදයේ මුල. මෙන්න මේ පසුපදයේ මුල තියෙන අක්ෂරයට අපි කියනවා පුතා මොකක් කියලාද කියන්නේ? පරාක්ෂරය කියලා කියනවා. පරාක්ෂරය කියලා අපි කියනවා. පරවන මෙන්න పూర్වාක්ෂරය මෙන්න පරාක්ෂරය. පෙරපදයේ අග තියෙන අක්ෂරය పూర్වාක්ෂරය, පසුපදයේ මුල තියෙන අක්ෂරයට අපි කියනවා පරාක්ෂරය කියලා. පෙරපර වනන් නිසිවිදිනි ගලපනු සදනම්. මෙන්න මේ పూర్වාක්ෂරයයි පරාක්ෂරයයි අතර පුතේ මේ මෙතන තියනවා නේද? මේකට කියන හිඩසක් තියනවා නේද? මේ හිඩස නැති වෙලා යන්න නිසියාකාරව සම්බන්ධ කිරීමයි සංදි කියලා කියන්නේ. ඔන්න සංදි වුණා. සංදි වෙන්න නම් අනිවාර්යයෙන්ම තියෙන යෝග්‍යතාව තමයි සංදි වීමට යෝග්‍ය පද දෙකක් තියෙන්න ඕන. දරුවෝ ගැලපෙන දෙන්නෙක් ඉන්න ඕන. ඕනම පද දෙකක් ළඟ තියලා සංදි කරන්න බෑ. ඒකයි මේ කියන්නේ. අපි කැමති පද දෙකක් ළඟ තිබුණා කියලා සංදි වෙන්නේ නැහැ සම්මජ්ජාතිය කවදාකවත්ම. ගැලපෙන දෙන්නෙක් ඉන්න ඕන එකතු වෙන්න නම්. ඒකනේ හැටි නේද?